අවුරුදු ගානක් තිස්සේ මේ කඳුවලට ඉහලින් මේ ඉර මෙහෙම්ම පෑව්වා. ඒ ඉරේලිය ලොකු පොඩි වෙනසක් නැතුව අපි හැමෝගෙම ජීවිත උඩ වැතිරිලා තිබුණා. ඇල්ල බලන්න අයට රොටී විකුණන පුංචි කඩ ගොඩක් අතරින් එකක් තමයි අපේ අම්මගේ රොටී කඩේ. කුලී වැඩ කරලා අපේ බඩ පුරවන ගමන් අපිට ඉහළටම උගන්වන්න මහන්සිනු තාත්තට උදව්වක් විදියට අම්මා හුඟක් මහන්සි වෙලා රොටී හැදුවා. ඒ මහන්සියට සාධාරණයක් කරන්න අපිත් මහන්සි වෙලා ඉගෙන ගත්තා. මං ආස වුණේ සංගීත ගුරුවරියක් වෙලා දරුවන්ගේ ජීවිතවලට ලස්සන තාලයක් අරන් එන්න. කැම්පස් පටන් ගන්නකම් ගෙදෙට් වෙලා ඉන්න කාලේ අපේ කඩේ විකුණන ව්‍යංජන විදියට හදන්න ගේන කොස් ඉතලා අපත යන විදිය මට නිතරම දකින්න ලැබුණා. නිකන් අපත යන කාලයක් එකතු කරගෙන කොස් වලින් රස කෑමක් හදන්න මම අත්හදා බැලීම් කළා. පුංචි පැකට් 5ක් අතින් ලියපු ලේබල් එක. ඒක තමයි මගේ ගමනේ ආරම්භය. ඒ ආරම්භයට ලැබුණ සුබවාදී ප්‍රතිචාර එක්ක මම මගේ පුංචි ව්‍යාපාරය මට පුළුවන් විදිහට පුළුල් කළා. ඔය අතරේ කැම්පස් පටන් ගන්නවා. ජීවිතේ ලොකුම අරමුණක් වෙනුවෙන් මම මහන්සි වෙද්දි මගේ ගෙදර අය මම පටන් ගත්ත පුංචි ව්‍යාපාරයේ අතාරින් නැතුව අල්ලගන්න මට ලොකු උදව්වක් වෙනවා. අවුරුදු 4කින් සංගීත උපාධියක් අරන් මම ආවත් බලාපොරොත්තු වුණ රැකියාව මම වෙනුවෙන් බලා හිටියේ නෑ. ඒත් මම පුංචියට හදපු ව්‍යාපාරේ මහ ගහක් වෙලා මං එනකම් බලන් හිටියා. නේචර් ප්‍රොඩක්ට්ස්. ස්වභාවික දේවල් වල යහගුණ එක්ක ඇල්ලට එන අපේ අයගේ විතරක් නෙවෙයි පිටරටවල් වල අයගෙත් හිත දිනාගත්තා. දවසින් දවස අලුත් වෙන අපේ රටේ දේවල් එක්ක හදන අපේ නිෂ්පාදන ගොඩක් එක්ක මගේ ව්‍යාපාරය යන ගමන දිහා මම බලන් ඉන්නේ හරිම සතුටින්. සංචාරකයන කාලෙට සපයන්න බැරි තරම් ඉල්ලුමක් තියෙනවා. එතකොට සංචාරකය නැති කාලෙට ඒ කාලෙදි මං ආයෙත් මම මුල් පියවර තිබ්බ තැනට යනවා. හැබැයි ඒ අලුත් අත්දැකීම් එක්ක ගස් යට කුණු වෙලා අපතේ යන්න නියමිත අපේ රටේ පළතුරු වියලලා අපේ රටේ මිනිස්සුන්ගේ සාක්කු වලට දරන්න පුළුවන් මිලකට ඒ අයට ලබා දෙන්න දැන් අපිට පුළුවන්. ඒකට හවුල් වෙන අපගේ මේ ආර්ථිකය නගා සිටවන්න මගේ ව්‍යාපාරයට පුළුවන් වෙලා තියෙනවා. සතුට කියන්නේ පුංචි අහිංසක පියවරක්. අනික් අයට මඟ පෙන්වමින් යන සුවිසල් ගමනක් වෙන අය දිහා බලන් ඉන්න එක. හොඳ දේ ලෝකෙට දෙන ගමන් අපේ ජීවන සින්දුව ලස්සනට කියන එක. ගැහැණු ළමයෙක් විදියට මේ ආව ගමන ගැන මගේ හිතේ තියෙන්නේ අහිංසක ආඩම්බරයක්. අපි හයිය ගෑනු. අපි වගේ අය ඕනේ තරම්. සිහින දැකීමෙන් නොනවති ඒ සිහින හබා යන සැබෑ දිරියෙන් යුත් කාන්තාවන්ට උපහාර වේවා. ඔබට වඩාත්ම වැදගත් දේ සුරකින යුනියන් ඇෂුරන්ස් වෙතින් ලෝක කාන්තා දිනයට සුබ පැතුම්.